හංසයෝ වෙලා ඉපදිලා ඉඳිද්දී තමන්ගේ ස්වාමි හංසයා මලපුඩුවට අහු වෙලා සියලු හංසයෝ පලා යද්දී ආපහු ඇවිල්ලා මලපුඩුව වටේ කැරකි කැරකි ඉන්නවා. ඒ හංසිය යසෝදරා දුකේදී දාලා යන්නේ. අද මෙයා තමයි මගේ ලෝකේ කියලා ආදරය කරගෙන යනකොට ටික දවසකින් ආරංචි වුණොත් කොල්ලට පිළිකාවක් කියලා කුණු කූඩේට දාලා යන්නේ. ආදරය බලන්නේවත් නැහැ. නිරෝගීව ඉන්න කල් යාන වාහන තියෙන කල් තියෙන එකක් අද ආදරේ. ඒ කාලේ එහෙම නැහැ. ආදරය කියන්නේ වැටෙන කඳුල පිහදාන දෙයක්. දුක කරට ගන්න එකක්. දුකට අස්වැසිල්ලක්. තනි නොතනියට ළඟ ඉන්න කෙනෙක්. ආදරය කියන්නේ. කඳුළු ගංගාවක අත්අල්ලගෙන ඉන්න පුළුවන් ආදරයට. අද එහෙම නැහැ.